ඔයත් කැමතිද ඔස්ට්‍රේලියාවලට ඇවිල්ලා ස්ටඩි කරන්න ලිවිං කොස්ට් ටියුෂන් ෆීස් ඒ වගේම ෆ්ලයිට්ස් නුත් කවර් වෙන විදිහේ fully funded scholarship එකක් අරගෙන. ඉතින් මම අද කතා කරන්නේ PhD scholarship ගැන නෙවෙයි. Australian Award scholarship එක ගැන. මේකේ ඇප්ලිකේෂන් දැන්ටමත් ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒ වගේම ඩෙඩ්ලයින් තියෙන්නේ 30th of April. මේ ස්කෝලර්ෂිප් එකට ලංකාව එලිජිබල්. මේ ස්කෝලර්ෂිප් එක දෙන්නේ ඔස්ට්‍රේලියාව ඇවිල්ලා ස්ටඩි කරලා ඊට පස්සේ ආයි හෝම් කන්ට්‍රි එකට ගිහිල්ලා හෝම් කන්ට්‍රි එක ඉම්ප්‍රූව් කරන්න කියන ගෝල් එක තියාගෙන. මේ ස්කෝලර්ෂිප් එකෙන් කවර් වෙනවා health insurance, tuition, living cost, ඒ වගේම flight tickets. ඉතින් මේකෙන් ස්ට්‍රෙස් නැතුව ඔස්ට්‍රේලියාවල ඇවිල්ලා ස්ටඩි කරන්න තමයි මේ ස්කෝලර්ෂිප් එක දෙන්නේ. මේ ස්කෝලර්ෂිප් එක දෙන්නේ මාස්ටර්ස් වලට. ඉතින් මාස්ටර් බයි කෝස් එකක් හරි මාස්ටර් බයි රිසර්ච් හරි දෙකෙන් ඕනම එකකට මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. යාලා ස්පෙસિෆික් areas ටිකක් කියලා තියෙනවා මේ මාස්ටර්ස් කරන්න පුළුවන්. climate and environment, ඊට පස්සේ education ඒ වගේ ටිකක් මම මෙතනින් දාන්න. ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න ඩිග්‍රී එකක් තියෙන්න ඕන. ඒ වගේම work experience තියෙන්න ඕන. තව IELTS වල යාළගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා මෙන්න මේ ගානට ස්කෝර් එකක් තියෙන්න ඕනි කියලා. මේ Australian Award Scholarship එකේ පොඩි කැච් එකක් තියෙනවා. ඒ තමයි ස්ටඩි පීරියඩ් එක ඉවරනාට පස්සේ අවුරුදු දෙකක් at least home country එකට return වෙලා එහෙ work කරන්න ඕන. මම Australian Award Scholarship එක ගැන තියෙන further details බලා ගන්න link එක දාන්නම් comment එකක් විදියට. ඔයාලට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් eligibility criteria, ඒ වගේම submit කරන්න ඕන documents, ඒ ඔක්කොම details ටික තියෙනවා මේ link එකේ. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. Bye.